සුබ දවසක් මගේ ආදරණීය යාළුවෝ හැමෝටම. ඔන්න අදත් මම ආවා ඔයාලට ලස්සන වීඩියෝ එකක් අරගෙන. මගේ යාළුවෝ හරි ආසාවෙන් හිටියේ මං කොහොමද මෙච්චර ලස්සනට පිළිවෙලට මගේ කිචන් එක තියාගෙන ඉන්නේ කියලා දැනගන්න. ඉතින් ඔන්න අද මම සූදානම් වෙනවා ඒ රහස ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. මට තියෙන දර කුස්සියයි අනිත් කුස්සියයි දෙකම මේ තරම් පිළිවෙලට ලස්සනට තියාගෙන ඉන්නේ කොහොමද කියලා අහපු කමෙන්ට් ගොඩක් තිබ්බා. ඒවට උත්තරයක් විදිහට තමයි අද මම මේ වීඩියෝ එක අරගෙන ඉන්නේ. ඉතින් දිගටම රැඳිලා ඉන්නකෝ මාත් එක්ක. සබ්ස්ක්‍රයිබ් නොකරපු යාළුවෙක් නම් ඉක්මනට ගිහින් සබ්ස්ක්‍රයිබ් කරලම මගේ වීඩියෝස් බලන්න එකතු වෙන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා. ඉතින් එන්නකෝ චුට්ටක් මගේ කිචන් එක පොඩ්ඩක් බලන්න. මෙන්න මේ විදිහට ලස්සනට පිරිසිදුව පිළිවෙලට කොහොමද මම මගේ කිචන් එක තියාගෙන ඉන්නේ කියලා බලමුකෝ. ඒකට ප්‍රධානම හේතුවක් වෙනවා මෙන්න මේ ඉන්ඩෝර් ප්ලාන්ට්ස්. ඉතින් ඒ ගැන පස්සේ කතා කරමු. ඉස්සෙල්ලාම බලමුකෝ අපි මගේ කිචන් එක මම පිරිසිදු කරන්නේ මොනවාලින්ද කියලා. ඒ පිරිසිදු කරන්නේ මොන විදිහටද කියලාත් බලමුකෝ. මෙන්න මේ ග්ලාස් ස්ක්‍රීන් එක තමයි මම පාවිච්චි කරන්නේ. ඒ වගේම ඉස්සෙල්ලාම ක්ලීනින් කරන්න පටන් ගන්න ඕනේ එකම පැත්තකට හැමදාම. ඒක ලේසි. ඒක පුරුද්දක් විදිහට හැමදාම එකම පැත්තට එකම විදිහට කරනකොට මේ ක්ලීනින් වැඩ කරන්න හරියම ලේසි. ඉස්සෙල්ලාම මම පටන් ගන්නේ ෆ්‍රිජ් එකෙන්. අපිට ෆ්‍රිජ් එකේ කහට පැල්ලම් එහෙම වැඩිපුරම ගෑවෙන තැනක් තමයි මේ ෆ්‍රිජ් එකේ හැන්ඩල් එක. අපි පාවිච්චි කරන උයන දේවල් තියෙනවනේ කහ, තුන පහ, ඒ වගේ දේවල් වල කහට පැල්ලම් අනිවාර්යයෙන් මේ ෆ්‍රිජ් එකේ හැන්ඩල් එකේ ගෑවෙනවා. ඒ නිසා හැමදාම උයලා ඉවර වුණාම ෆ්‍රිජ් එක මේ විදිහට චුට්ටක් ග්ලාස් ස්ක්‍රීනර් දාලා මම පිහදානවා. ඔන්න ඔය විදිහට මේ පිහදාන ගමන් අනිවාර්යයෙන්ම මේ ෆ්‍රිජ් එක උඩ තියෙන ඉන්ඩෝර් ප්ලාන්ට්ස් එක වටේ තියෙන මල් පෝච්චියේ තියෙන කුණු ගෑවිලා තියෙනවා නම් මඩ පැල්ලම් තියෙනවා නම් මම ඒකත් පිහදානවා ඒ ගමන්ම. ඒ වගේම ඉන්ඩෝර් ප්ලාන්ට්ස් වල කොළ මැරිලා තියෙනවා නම් කොළ ඉදිලා තියෙනවා නම් ඒවත් ඒ ගමන්ම අයින් කරගන්නත් ඕනේ. ඔන්න ඔය විදිහට පිළිවෙලට එකින් එක එකම පැත්තට මම ක්ලීනින් කරගෙන යනවා. ඉලෙක්ට්‍රික් බඩු ඒ හැම දෙයක්ම දූවිල්ල වැදිලා තියෙනවා හිමින් පිහදාලා දානවා. මේ ක්‍රමයට එකම පැත්තට මේ විදිහට ක්ලීනින් කරන එක හරියම ලේසි. මේ විදිහට කරනකොට ළමයි ඩීප් ක්ලීනින් එකකට අපිට යන්න පුළුවන් සති 2කට 3කට විතර සැරයක්. මොකද අපි හැමදාම මේ විදිහට පිළිවෙලට උයලා ඉවරුණාට පස්සේ පුරුද්දක් විදිහට ක්ලීනින් කරන්න පුරුදු වුණොත් මේක හරිම ලේසි. ඒ වගේම කිචන් එක හැමදාම පිළිවෙලට පිරිසිදුව තියාගන්න පුළුවන්. මේක තමයි මම මගේ කිචන් එක ලස්සනට තියාගන්න කරන පළවෙනිම දේ. දෙවෙනියට මම කරන්නේ කිචන් එකේ අනවශ්‍ය බඩු ඉවත් කරනවා. ඒ කියන්නේ අපිට වැඩි ප්‍රයෝජනයට ගැනෙන්නේ නැති භාණ්ඩ තියෙනවානේ ඉලෙක්ට්‍රික් බඩු එහෙම. ඒව හැම එකක්ම මම යට පැන්ට්‍රි කබඩ් ඇතුළට තමයි දාලා තියන්නේ. අවශ්‍යම උපකරණ එදිනෙදා අපිට අවශ්‍ය කරන උපකරණ තමයි මම පැන්ට්‍රි ලෑල්ල උඩින් තියන්නේ. පැන්ට්‍රි ලෑල්ල ටිකක් හිස් වෙලා තියෙන තරමට හරි ලස්සනයි. එහෙම හිස්ව තියෙනකොට ලොකු පිරිසිදු පෙනුමක් කිචන් එකට ලැබෙනවා.
ඒ වගේම ඉන්ඩෝර් ප්ලාන්ට්ස් වලිනොත් කිචන් එකට අමුතුම ලස්සනක් ගේනවා කියලා මම කලිනුත් කිව්වනේ. මෙන්න මේ විදිහට මගේ අනියන් ගාලික් පොඩ් එක මැදින් මං ඉන්ඩෝර් ප්ලාන්ට් එකක් තියාගෙන ඉන්නවා. ඒ වගේම කෘතිම මල් ගහක් දෙකක් තියන්නත් මං අමතක කරන්නේ නැහැ. මෙන්න මේ විදිහට පිළිවෙලට මම දැන් ටී කෝන් එකටත් ඇවිත් තියෙන්නේ මගේ කිචන් එක. විශේෂම තැනක් තමයි මේ ටී කෝන් එක කියන්නේ. තේ හදන තැන. එතන පිරිසිදුව ලස්සනට තියෙනකොට කාගෙත් හිත ඇදිලා යනවනේ. ඒ වගේම තමයි කුස්සියේ නිතර ගැවසෙන අපෙත් හිත යන්නෙම ටී කෝන් එක ගාවට තමයි. ඉතින් ඔන්න ඔය විදිහට ටී කෝන් එක ගාවත් මං අස්පස් කරගෙන දැන් ඇවිත් තියෙන්නේ කිචන් එකේ පිරිසිදුවම තියෙන්න ඕන තැනට. ඒ තමයි සින්ක් ඒරියා එක. සින්ක් ඒරියා එක ගාව බඩු ටිකක් අඩුවෙන් තියෙන තරමට ගොඩක් පිරිසිදු පාටට පේනවා. ඉතින් ඔන්න ඔය විදිහට මං උයලා ඉවරුණාට පස්සේ මුළු කිචන් එකම ඔන්න ඔය විදිහට තමයි ක්ලීන් කරගන්නේ. මේ වැඩේට උපරිමයයි විනාඩි 5ක්. දැන් අන්තිමටම කරන්න තියෙන්නේ සින්ක් ඒරියා එක හොඳට හොදගන්න එක තමයි. මෙන්න මේ විදිහට සින්ක් ඒරියා එකේ බිත්තියත් අපි චුට්ටක් හොදගන්න ඕන. මොකද තෙල් ඉඳුල් ඉසි වෙන තැනක් නේ මෙතන. ඉතින් ඔන්න ඔය විදිහට සින්ක් එකත් හොදලා දාගත්තට පස්සේ මගේ කිචන් එකේ ක්ලීනින් වැඩ ඉවරයි. ඒ වගේම කියන්න ඕන තව දෙයක් තියෙනවා. අපි මේ විදිහට සින්ක් එක හොදන්න වෙනම පංච එකක් තියාගන්න ඕනේ. කෝප්ප පිඟන් හොදන්න වෙනම පංච එකක් තියාගන්න ඕනේ. ඉඳුල් දේවල් හොදගන්න වෙනම පංච එකක් තියාගන්න ඕනේ. ඒ විදිහට ඒ දේවලුත් පිළිවෙලට පිරිසිදුව තියාගන්න එක තමයි ගොඩාත්ම ලස්සන. සින්ක් ඒරියා එකේ වතුර බහින බටෙත් හොඳටම පිරිසිදුව තියෙන්න ඕනේ. වතුර බ්ලොක් වුණොත් මේ සිදුරෙන් අපිට කිචන් එකට දුර්ගන්ධය හමන්න පුළුවන්. ඒ ගැනත් හොඳ අවධානයෙන් ඉන්න ඕන. පිරිසිදු පිළිවෙල කුස්සියක් තියාගන්න අවශ්‍ය නම්. දෙයක් තියෙනවා ඔයාලට කියන්න. අපි උයන්න පිහන්න එදා දවසට අත පිහින්න ගත්ත වලං අල්ලන්න ගත්ත සර්වියට් රෙදි ඒ හැම දෙයක්ම එදා දවසේ උයලා පිහලා ඉවරනාට පස්සේ සෝදලා දැම්මම හරියම ලේසි. ඒ වගේම කිචන් එකට පිරිසිදු බවකුත් ඒකෙන් ලැබෙනවා. මෙන්න මේ විදිහට එදා දවසේ පාවිච්චියට ගත්ත ලේන්සු සර්වියට් ටිකත් හොදලා දැම්මහම ඒ වැඩේ ඉවරයි. ඊට පස්සේ පුංචි චූටි වැඩක් තියෙනවා තව ඉතුරු වෙලා කරන්න. ඒ තමයි මේ පැන්ට්‍රි ලෑලි හැම එකක්ම පැන්ට්‍රි කබඩ් හැම එකක්ම චුට්ටක් පිහදාලා දාන්න ඕන තෙත රෙද්දකින්. ඒක අනිවාර්යෙන් කරන්න ළමයි. පැන්ට්‍රි කබඩ් වල සුරක්ෂිතභාවය රැඳිලා තියෙන්නේ ඕනෝක මත තමයි. ඒ කියන්නේ අපි උයනකොට පිහනකොට එක එක දේවල් මේ පැන්ට්‍රි කබඩ් වලට හැලෙනවා. ඒවා අනිවාර්යෙන් මෙන්න මේ විදිහට පිහදාලා දාන්න ඕනේ. නැත්තම් මේවා පුස් බඳින්න තියෙන ප්‍රවණතාවය වැඩි. එතකොට කිචන් එකක් හරීම අවලස්සනට තමයි පේන්නේ. කිචන් එකේ වැඩ ඔක්කොම ඉවර වෙලා කම්මැලි නැතුව මේ වැඩේ අනිවාර්යයෙන්ම කළොත් ඔයාගේ පැන්ට්‍රි කබඩ් ටික ලස්සනට සුරක්ෂිතව ගොඩ කාලයක් තියාගන්න පුළුවන් වේවි. ඉතින් ඔන්න ඔය විදිහට මගේ මේ කිචන් එකේ වැඩ ටික නම් මං ඉවර කරගත්තා. ඊට පස්සේ අංකෝ මගේ දර කුස්සියට ඒකෙත් මේ විදිහට පුංචි ක්ලීනින් වැඩ ටිකක් කරගත්තට පස්සේ මගේ වැඩ ඉවරයි. අන්න ඒ විදිහට තමයි මම මගේ කිචන් දෙකම ලස්සනට තියාගන්නේ.
මේකේ මහලොකු වැඩ නෑ ළමයි. මං ගොඩක්ම දරලිපේනේ උයන්නේ. උයලා ඉවරුණාට පස්සේ දරලිපේ තියෙන අලු ටික අයින් කරන්න ඕනේ. ඒ වගේම මේ ග්ලාස් ක්ලීනර් දාලා මං ගෑස් ලිපත් හොඳට පිහදා ගන්නවා ගෑස් ලිපේ වැඩ කරපු දවසට. ගෑස් ලිපේ වැඩ කළත් නැතත් අනිවාර්යෙන් මං ගෑස් ලිප නම් මේ විදියට පිහදානවා දවස ගානේ. ඒක කෝකටත් හොඳයි ළමයි. නැත්තම් මේ ගෑස් ලිප් වල මල බඳිනවා ඉක්මනටම. මෙන්න මේ විදිහට මම ග්ලාස් ක්ලීනර් දාලා මේ ගෑස් ලිපත් හොඳට පිහදා ගන්නවා. ඒ වගේම මෙන්න මේ දරුණු තමයි ඉස්සෙල්ලාම ගෑස් ලිපේ සවුත්තු වෙන්නේ. අන්න ඒ ටිකත් දවස ගානේ මේ විදිහට පිහදාලා තියාගත්තොත් මුකුත් වෙන්නේ නැති අවුරුදු ගාණක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. මම ළමයි ගෑස් ලිපට එහා පැත්තේ බිත්තියේ ගාලා තිබ්බේ මැටිනේ. මං ඒකට පුංචි කාපට් කෑල්ලක් ගහගත්තා. ඒකෙන් අමුතුම ලස්සනක් ආවා. ඔන්න ඔය විදිහට මම ගෑස් ලිප තියෙන තැනත් පිහදා ගන්නවා. ඒ වගේම උයලා ඉවරුණාට පස්සේ දරලිපේ අලු ටිකත් අයින් කරගන්නවා. ඒ වගේම මම අනිත් කුස්සිය වගේම මේ කුස්සියනුත් ඉන්ඩෝර් ප්ලාන්ට්ස් නම් අනිවාර්යෙන් තියාගන්නවා. මෙන්න මේ විදිහට දරලිපේ තියෙන අලු ටික මං අයින් කරලා පිළිවෙලට උයලා ඉවරුණාට පස්සේ එතන අස්පස් කරගන්නවා. ඉතින් ඔන්න ඔය විදිහට පුංචි දේවල් වලින් තමයි මගේ කිචන් දෙකම මම මේ තරම් ලස්සනට පිළිවෙලට පිරිසිදුව තියාගෙන ඉන්නේ. ඔන්න දැන් බලාගෙන යන්නකෝ. ලස්සනට පිරිසිදුව පිළිවෙලට ඉන්න මහලුකු වටිනාකමින් යුත් බඩු බාණ්ඩ ඕනේ නැහැ. මෙන්න මේ විදිහට අස්පස් කළා නම් හොඳටම ඇති කියලා තමයි මම නම් හිතන්නේ. ඉතින් ඔයාලගේ කමෙන්ට් එකත් මට දාගෙන යන්නකෝ. මගේ කිචන් එක ලස්සනයිද? මං අස් කරන විදිහ ඔයාලට වැදගත් වුණාද කියලා. ඉතින් අද දවසේ මං ඔයාලට ගෙනාපු මේ වීඩියෝ එක වැදගත් වෙන්න ඇති කියලා මම හිතනවා. ඉතින් සබ්ස්ක්‍රයිබ් නොකරපු යාළුවෙක් නම් ඉක්මනට ගිහින් සබ්ස්ක්‍රයිබ් කරලා ළඟම තියෙන බෙල් අයිකන් එකත් ඕල් දාලා මට කමෙන්ට් එකක් දාගෙනම යන්න කියලා මම ආදරයෙන් මතක් කරනවා. ඉතින් අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්. ආදරයෙන් පරිස්සමින් ඉන්න.